ප්‍රතිභා ප්‍රශ්න පත්‍රයේ MCQ ප්‍රශ්න පත්‍රයේ කාබනික රසායනයට ආපු ප්‍රශ්න ටික සලකමු. 7 වෙනි ප්‍රශ්න විදියට තිබ්බේ මෙන්න මේ සංයෝගය දීලා ඒ සංයෝගේ මේ IUPAC නම මොකක්ද කියලා ලියන්න කියලායි තියෙන්නේ. ඒ කියන්නේ උත්තර පහ දීලා උත්තරෙන් නිවැරදි විදිහට තෝරන්නයි තියෙන්නේ. මේ IUPAC නම ලියද්දී අපි මේක ලියමු. මෙතන තියෙන ක්‍රියාකාරී කාණ්ඩය තමයි මෙන්න මේ ඇල්ඩිහයිඩ් කාණ්ඩය. මෙතන කාබන් 1 2 3 4 5 6ක් තියෙනවා. හරිද? අනික තමයි මේ IUPAC නමක් ලියද්දී හැම වෙලේම අකාරාදී පිළිවෙලට තමයි ලියන්නේ. ඒ කියන්නේ ABC පිළිවෙලට තමයි ලියන්නේ. එතකොට දැන් අපි මෙහෙම බලපුවම මේකේ සම්බන්ධ වෙච්ච කාණ්ඩ විදිහට තියෙනවා. මෙන්න මෙතන මෙතිල් කාණ්ඩයක් තියෙනවා. මෙන්න මෙතන ක්ලෝරෝ කාණ්ඩයක් තියෙනවා. එතකොට අපි මේක අංක කරොත් 1 2 3 4 5 6. එතකොට මට නම ලියුව හැකි 3 ක්ලෝරෝ 2 methyl එතකොට 6ක් හින්දා ඇයි මේ ත්‍රිත්ව බන්ධනයේ එන්නේ 4 වෙනි එකට. ඔන්න ඔය විදිහට ලියුවා හැකි. කාබන් 6යි අයින් එකක් එනවා මේ ත්‍රිත්ව බන්ධනයක් තිබ්බොත් අයින් එකක් එනවා. ඒ කියන්නේ මේක එනවා ත්‍රිත්ව බන්ධනයක් තිබ්බොත්. ඒතර අපි දන්නවා මේ කොටස මෙන්න මේ ක්‍රියාකාරී කාණ්ඩ වෙච්ච CHO කාණ්ඩයෙන් හින්දා ආවයි කියලා. ඊළඟට අපෙන් 15 වෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා මේ 1,2 ඩයිබ්‍රෝමෝ ප්‍රොපේන් එකක් හදන්න කියලා. ඒකට සුදුසු නොවන්නේ මොකක්ද කියලා මේ අපිට උත්තර පහක් දීලා තියෙනවා. මේ පහෙන් 1,2 ඩයිබ්‍රෝමෝ ප්‍රොපේන් එකක් හදන්න සුදුසු නැත්තේ මොකක්ද කියලායි අහලා තියෙන්නේ. එහෙනම් අපි මේ කාබන් ප්‍රතික්‍රියා ටිකේ ඵල ටික ලියාගමු. මේ ඉස්සෙල්ලා තියෙන මේ පළවෙනි සංයෝගයට අපි සාන්ද්‍ර H2SO4 දැම්මොත් මොකද වෙන්නේ? ඒක අයකීනයක් වෙනවා. හරිද? එතකොට ඒකට Br2 දාපුවම මොකද වෙන්නේ? හරි. ඉතින් ඊළඟ සංයෝගය තියෙනවා. මෙන්න මේ සංයෝගයේ LiAlH4 වියලීතර H+H2O මාධ්‍යයේදී දාන්න කියලා තියෙනවා. එතකොට අපි දන්නවා මේක දාන්නේ කාබොක්සිලික් කාණ්ඩයක් මධ්‍යසාරයක් කරගන්න කියලා. හරි. ඊට පස්සේ අපි මේකට වැඩිපුර PBr3 දාන්න කියනවා. ඒතර මධ්‍යසාරයකට මේ PBr3 දාපුවම වෙන්නේ මේ මධ්‍යසාරය ඇල්කිල් හෙලයිඩ් එකක් බවට පත් වෙන එක. හරි. ඊළඟ අපින් තියෙනවා මෙන්න මේ ඇල්කයිනේ දීලා ඒකට දාන්නලු H2 පැලේඩියම් කුයිනලින් බේරියම් සල්ෆේට්. මේ H2 පැලේඩියම් එක කුයිනලින් බේරියම් සල්ෆේට් දාපුවම වෙන්නේ ඇල්කීන එක.
එතකොට ආපහු නැවත විදියම ඒකට Br2 දාන්න කියලා කියනවා. හරි. ඊළඟට තියෙනවා මෙන්න මේ ඇල්කයිනිය දීලා ඒ ඇල්කයිනියට වැඩිපුර Br2 දාන්න කියලා. ඇල්කයිනියකට වැඩිපුර Br2 දාපු ගමන් මොකද වෙන්නේ? මේ වැඩිපුර Br2 මෙන්න මෙහෙම සම්බන්ධ වෙනවා. එතකොට මෙතන හැදෙනවා 1122 ඩයි බ්‍රෝමෝ ප්‍රොපේන් එකක්. ඒකට ඉතින් H2 ප්ලැටිනම් දැම්මට මොකුත් හැදෙන්නේ නැහැ. ඊළඟට තියෙනවා ඇල්කිල් හේලයිඩ් එකක්. ඒක මධ්‍යසාරීය කියෝස් දාන්න කියලායි කියන්නේ. එතකොට හැදෙනවා ඇල්කිල් හේලයිඩ් එකට මධ්‍යසාරීය කියෝස් දාපුවම එතන ඇල්කීන් එකක් හැදෙනවා. ඒකට නැවත Br2 දාපුවම එතකොට මෙන්න මේ පියවර 4ෙදිම 1,2 ඩයිබ්‍රෝම ප්‍රොපේන් එකක් හැදුණා. මෙතනදී විතරක් මේ 4වෙනි පිළිතුරේදී විතරක් මේ ඇල්කයිනියට වැඩිපුර Br2 දාපුවම ඇල්කයිනිය සම්පූර්ණයෙන්ම මේ Br එකතු වෙලා මේ ද්විත්ව බන්ධනය කැඩිලා Br එකතු වෙලා 1122 ඩයිබ්‍රෝම ප්‍රොපේන් එකක් හැදුණා. ඒකට ආපහු H2 ප්ලැටිනම් දැම්මම මොකුත් හැදෙන්නේ නැහැ. එතකොට මෙතන හැදලා තියෙන්නේ 1122 ඩයිබ්‍රෝම ප්‍රොපේන් එකක්. එතකොට අපිට හදා ගන්න ඕන 12 ඩයිබ්‍රෝම ප්‍රොපේන් එකක්. එතකොට මේ හැම මේ 1 2 3 5 පිළිතුරු 4ෙම 12 ඩයිබ්‍රෝම ප්‍රොපේන් එකක් හැදුණා. එතකොට 12 ඩයිබ්‍රෝම ප්‍රොපේන් එක පිළියෙල කරන්න සුදුසු නැත්තේ මේ 4වෙනි පිළිතුර.